අද අපි බලමු ඔයාලා පේපර් එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු පෙළක් වෙලාට වරද්ද ගන්න තැන් වරද්ද ගන්න නැතුව හරියටම කරන්න කොහොමද කියලා. ඔයාලා කරන වැරදි ටික කැටගරිස් වලට දාලා ඒ කැටගරි එකෙන් එක අපි කරගෙන යන් කරන වැරදි සහ මොනවද ට්‍රික්ස් අපිට මග අරගන්න පුළුවන් කියලා බලන්න. රයිට්? කැටගරිස් හතරකට කැඩුවා මම. නම්බර් සිස්ටම් සහ ලොජික් ගේට් වල වැරදි ටික සහ ඒවර ට්‍රික්ස්, ප්‍රෝග්‍රෑමින් සහ වෙබ් වල, ඔෆිස් සහ ඩේටාබේස් වල, හાર્ඩ්වෙයාර් සහ නෙට්වර්ක් විදියට. මෙන්න මේ විදිහට තමයි කොටස් හතරකට කැඩුවේ. අපි දැන් යමු නම්බර් සිස්ටම් and ලොජික් ගේට් වල ඔයාලා කරන වැරදි මග අරගන්නේ කොහොමද කියලා බලන්න. ඔයාලට මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරලා ටක් ගාලා නම්බර් සිස්ටම් ගණන් ටික හදාගන්න පුළුවන්. මෙන්න මේ ටේබල් එක මතක තියෙන්න ඕනේ. මේක ටේබල් එකක් නෙමෙයි නිකන් ප්ලේස් වැලියුස් ටික දාලා තියෙන්නේ මේ. හරිද? 1 2 4 8 16 32 64 128 256. මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ. හරිද? මේ ටික මතක තියෙනවා නම් ඔයාට කන්වර්ට් කරගත්තකි ටක් ගාලා. අපි දැන් බලමු ඉස්සෙල්ලාම 24 පේපර් එකේ තියෙන ක්වෙස්චන් එකක් තමයි මේ බයිනරි එකේ ඔක්ටල් එක හොයලා දෙන්න කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද? මේ ටික අරගෙන ඔක්ටල් වලට කන්වර්ට් කරගන්න ඕනේ. අපි අර දිග විදියට කරන්න ගියොත්. අපි ඊට වඩා කෙටි ක්‍රමයකට යනවා. අච්චු පොතේත් මේක තියෙනවා. හරිද? ගොඩක් අය වුණාට පාස් පේපර්ස් වලදී මේක භාවිත කරන්නේ නැති වුණොත් කියලා තමයි කියන්නේ. 3 bit rule එක අපි පාවිච්චි කරනවා. එතකොට මොකද කරන්නේ? right side එකේ ඉඳන් left side එකට අපි මේ ටික ලියාගෙන bit 3 කෑලි වලට කඩා ගන්නවා. bit 3 කෑලි වලට කඩාගන්නේ ඔක්ටල් වලට කන්වර්ට් කරන්න ඕනේ වුණාම. එතකොට මේ bit 3 අගයන් කොහොමද දෙන්නේ? 1 2 4 කියලා. හැම bit 3කම place values එන්න ඕනේ 1 2 4 කියලා. ඊට පස්සේ මේ place value එකෙන් අපි වැඩි කරලා ගන්නවා. කොහොමද? දෙවරක් 1 2යි, හතර වරක් 1 4යි, 4යි 2යි එකතු වුනහම 6යි. ඊට පස්සේ මෙතන ඔක්කොම බිංදුව එන්නේ. මෙතන එකක් විතරයි තියෙන්නේ. එතකොට 106යි ඔක්ටල් වලට කන්වර්ට් කරපුවාම බැරි වෙලා හරි අපිට මේක ඩෙසිමල් වලට හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්න තිබ්බනම් එතකොට මොකද කරන්නේ? 4 බිට්ස් වලට කඩා ගන්නවා. හරිද? 4 bit method එක කියලා කියනවා. එතකොට bit 4ක් කැඩුනහම කොහොමද දෙන්න ඕනේ? place values ටික 1 2 4 8 1 2 4 8 විදිහට තමයි එන්න ඕනේ. bit 4යිනේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ place values ටික. දැන් මෙන්න මේක අපි 4 කැලිය වලට කඩාගමු මේ පැත්තේ ඉඳන් මෙහෙට. හරි? එතකොට එන්නේ කොහොමද? 0යි 1යි 1යි 0යි 0යි 1යි 1යි 0යි ආයෙත් 0යි 0යි 1යි 0යි 0යි 1යි. ඉස්සරහින් අපිට නිකන් බිංදුවක් දාගන්න පුළුවන් පුරුද්දට වගේ. දැන් බලමු දෙකේ එකක් තියෙනවා හතර එකක් තියෙනවා. එතකොට 4යි 2යි එකතු වුනහම 6යි. මෙතන තියෙනවා 4 එකක් 46යි. එතකොට මේක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරා නම් 46යි කියලා තමයි එන්නේ. 23 MCQ ප්‍රශ්නයක් තියෙනවා ඔක්ටල් වල ඉඳන් හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්න. මේකෙදි අපි දිග විදිය, ඒ කියන්නේ දුර පාත් එකෙන් යන්නේ නැතුව ළඟ පාත් එකෙන් යන්නේ. ඔක්ටල් එක ඉස්සෙල්ලාම අපි මෙන්න මේ වගේ බයිනරි එකකට කන්වර්ට් කරගන්නවා. මේ බයිනරි එක කොටස් 4, ඒ කියන්නේ bit 4 කැලි වලට කඩාගෙන ඒක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරගන්නවා. එතකොට ඔක්ටල් එකත් අපිට බයිනරි වලට කන්වර්ට් කරගන්නකොට කොටස්, ඒ කියන්නේ bit 3 විදිහට ලියා ගන්න පුළුවන්. කරලම බලමු අපි. එකසිය 57 තමා ඔක්ටල් විදිහට තියෙන 157 ඔක්ටල් විදිහට තියෙන එක හෙක්සාඩෙසිමල් කරගන්න ඕනේ. අපි දන්නවා ඔක්ටල් එක බයිනරි වලට කන්වර්ට් කරගන්නකොට කොහොමද? අපි කලින් දැක්කනේ බයිනරි එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරේ කොහොමද? මේ පැත්තේ ඉඳන් කොටස් 3 වට කඩලා ඒ 3 වලට අගයන් ගත්තා මේ. ඒ අගයන් ටික තමයි අපි මෙහෙම ලියාගත්තේ. එතකොට මේ විදිහට ලියපු අගය අපිට අනිත් පැත්තට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ ඔක්ටල් ඉඳන් බයිනරි වලට යනකොට ඒක කොහොමද කරගන්නේ? එකක් ලියා ගන්නවා bit 3කින්, පහත් ලියා ගන්නවා bit 3කින්, හතත් ලියා ගන්නවා bit 3කින්. එතකොට හත හදන්නේ කොහොමද? අපි 1යි 2යි 4යි පාවිච්චි කරලා 4යි 2යි 6යි 1යි 7යි 1යි 1යි. එතකොට මෙතනත් place values ටික දාගත්ත. පහ හදාගන්නේ කොහොමද? 4යි 1යි 5යි. එක හදාගන්නේ කොහොමද? මේ ටික පාවිච්චි කරලා එකෙන්. ඉස්සරහට බිංදුව ටික දාගන්න. දැන් මේ ටික එකට කරලා අපිට ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ
බයිනරි ඉක්විවලන්ට් එක මේ ඔක්ටල් නම්බර් එකේ. අපි දැන් කරන්න හදන්නේ මේක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරනවා. ඒ කියන්නේ බිට් 4 ගෑලි වලට කඩා ගන්නවා. මෙතන 4යි මෙතන 4යි. ඔය 4 කොහොමද ප්ලේස් වැලියුස් එන්නේ? 1 2 4 8 විදියට. 1 2 4 8. එතකොට මෙතන තියෙනවා එකකුත් තියෙනවා දෙකක් තියෙනවා හතරක් තියෙනවා අටක් තියෙනවා. හරිද? මේ කියන්නේ කීයද? 4යි 4යි 8යි කියන්නේ 12යි 2යි 14යි 1යි 15යි. 15 ඊට පස්සේ මෙතන තියෙනවා 4යි 2යි කියලා කියන්නේ 6යි. දැන් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේ හෙක්සාඩෙසිමල් එක අපිට මේ 15 විදිහට තියන්න පුළුවන්ද? බෑ. හෙක්සාඩෙසිමල් වලදී අපිට ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 15ට වෙනකන් තියෙනවානේ. එතකොට දැන් මේ 15 කියන එක තියෙන්න ඕනේ එක ප්ලේස් වැලියු එකක. හරි, එක ප්ලේස් වැලියු එකක 15 තියාගන්න ඕනේ හින්දා හෙක්සාඩෙසිමල් වලදී ට්‍රික් එකක් පාවිච්චි කරලා තියෙනවා. එකේ ඉඳන් 9ට යනකම් අවුලන්නේ නැහැ. එකේ ඉඳන් 9ට යනකම් අවුලන්නේ නැහැ. එක ඩෙසිමල් ඒ කියන්නේ එක ප්ලේස් එකක ප්ලේස් වැලියු එකක එක ඩිජිට් එක ගන්න තියන්න පුළුවන්. හැබැයි 10ට ආවට පස්සේ අපිට මොකද වෙන්නේ? ඩිජිට්ස් දෙකක් තියෙනවා. එතකොට එක ප්ලේස් වැලියු එකක තියන්න ඒ කියන්නේ තියන්න පොඩි ප්‍රශ්නයක් එනවා. හරිද? මේක මෙහෙමම ලිව්වොත් අවුල්. එතකොට 615ද නැත්නම් 6යි 15යිද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? හෙක්සාඩෙසිමල් වල 10ට A, 11ට B, 12ට C, 13ට D, 14ට E, 15ට F විදිහට හදාගෙන තියෙනවා නේමින් සිස්ටම් එකක්. එතකොට 15 වෙනුවට අපි මොකද කරන්නේ? F කියලා දාගන්නවා. එතකොට 6යි F තමා මේ 157යි ඔක්ටල් මේ වැලියු එකට අදාළ ඉක්විවලන්ට් එක හෙක්සාඩෙසිමල් වලින්. ඔන්න දැන් අපි දන්නවා ඔක්ටල් එකක් හෙක්සා කරගන්නකොට යූස් කරන සිම්පල් ට්‍රික් එක. මේකම අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් වලට කරනකොට. ඒක කොහොමද? 6 බිට් 4 ඒවට හදාගෙන මෙන්න මෙහෙම බයිනරි එක හදාගන්නවා. ඊට පස්සේ ඒක බිට් 3 කැලි වලට කඩාගෙන ඒක කන්වර්ට් කරගන්නවා වැලියු එකට. එතකොට අපිට ඔක්ටල් වැලියු එක එළියට එනවා. රයිට්? මේකෙත් ඒ විදිහටම තමයි. දැන් බලමු ලොජික් ගේට්ස් වල තියරිටික සහ 23 MCQ වල 23 පේපර් එකේ 11th MCQ එක ඇවිල්ලා අරගෙන තියෙන එක්සැම්පල් එකකට ඒක හරියට කරන්න කොහොමද කියලා බලමු. තියරිස් වල AND ගේට් එකයි OR ගේට් එකයි NOT ගේට් NAND ගේට් එකයි ඊට පස්සේ NOR ගේට් එකයි මේ තියෙන NOT ගේට් එක රයිට්. එතකොට AND ගේට් එකේ කොහොමද අවුට්පුට්ස් ටික එන්නේ කියලා මේ ට්‍රුත් ටේබල් එකෙන් අපිට පෙන්න ගන්න පුළුවන්. AND එකයි NOT එකයි එකතු වෙලා ආපු NAND එකේ කොහොමද එන්නේ කියලා බලමු. OR එකේ කොහොමද තියෙන්නේ කියලා බලමු. OR එකයි NOT එකයි එකතු වෙලා හැදිච්ච NOR එකේ කොහොමද තියෙන්නේ කියලා බලමු. හරිද? හරි. එතකොට මෙතෙන්දී A සහ B කියලා ඉන්පුට්ස් දෙක දීලා තිනවා ට්‍රුත් ටේබල් එකේ. A බිඳුව වෙලා B බිඳුව වුණොත් AND ගේට් එකෙන් එළියට එන්නේ බිඳුවක්. ඒක අපි හැමෝම දන්නවනේ. හරි. මේ ඒ කියන්නේ AND ගේට් එක හැදිලා තියෙන්නේ කොහොමද? AND ගේට් එක හැදිලා තියෙන්නේ එකේ ඒවම දෙකක් ආවොත් විතරක් අවුට්පුට් එක විදියට එක එන විදිහට. කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි අවුට්පුට් එකට එක කියලා එන්නේ. OR ගේට් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේ A හරි B හරි දෙකෙන් එකක් එකේ එක තිබුණොත් true වුණොත් අපිට output එක විදිහට true වෙනවා. ඒ කියන්නේ 1 කියලා එනවා. මේ දෙකෙන් එකක් හරි එක තිබුණොත් output එක විදිහට එක එනවා. ඇයි ඒ? OR gate එකක් නිසා. මේක හරි එක වුණොත් output එක විදිහට එක එනවා. AND gate එක එහෙමද? එහෙම නැහැ. මේකයි මේක සහ මේක. This and this both should be 1 in order to get the output 1. Right? එතකොට OR gate එකේදී මේක හරි එක වුණොත් එකනේ output එක විදිහට එන්නේ. එතකොට OR gate එකේ බිඳුව output විදිහට එන්නේ අපිට බිඳුවයි කියොත් තමයි බිඳුව output විදිහට එන්නේ. මේ දෙකෙන් එකක් හරි එක වුණොත් එimhe එක විදිහට output එක එනවා. හැබැයි AND gate එකයි NOT gate එකයි එකතු වෙලා NAND gate එක හැදුනට පස්සේ NAND gate එක හැදුනහම මේකේ complete opposite එක හැදෙන්නේ. ඒ කියන්නේ තනිකරම මේකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. එකයි ආවොත් අපිට බිඳුව එනවා. හරිද? එකයි ආවත් බිඳුවයි. NAND gate එකේ මේ අනිත් හැම එකක්ම එක කියලා එනවා. ඇයි ඒ? AND gate එකේ අනිත් පැත්තනේ මේකෙදි වෙන්නේ. හරි. එකයි ආවම NAND gate එකේ බිඳුවයි. අනිත් හැම එකක්ම මේ එක වෙලා. ඒ ඇයි? AND gate එකේ අනිත් පැත්තනේ NAND gate එක. අන්න ඒකත් හරි. OR gate එකේ මොකක්ද මම කිව්වේ? OR gate එකේ බිඳුවයි આવොත් විතරයි බිඳුව වෙන්නේ. අනිත් හැම වෙලාවකම ඒ කියන්නේ දෙකෙන් එකක් හරි එක වුණොත්
එකේව තමයි output විදියට එන්නේ. no gate එක කියලා කියන්නේ o gate එකයි not එක එකතු වෙලා හැදිච්ච එකනේ. ඒ කියන්නේ o gate එකේ output එක not එකකින් යවුවාම වෙන්නේ මොකද කියලා තමයි මෙතනින් පෙන්නන්නේ. o gate එකේ බිඳුව આવොත් no gate එකේ එක වෙනවා. එතකොට ඒ විදිහට මේ ඔක්කොගෙම අනිත් පැත්ත හැදිලා තියෙනවා. දැන් අපි මේ තියරි ටික පාවිච්චි කරලා අරක විසඳගමු හරියට. මෙන්න මේ විදිහට බය නැතුව ඔයාලා question paper එකේ MCQ එකේ ලියන්න ඔයාලා. A විදිහට 1, B විදිහට 1, C විදිහට බිඳුව આવොත් අපිට මේ ගේට් එකෙන් AND ගේට් එකෙන් එළියට එන්නේ A සහ B ගියහම මොකද්ද? 1 1 ගියහම 1යි එළියට එන්නේ. හැබැයි මෙතන තියෙන්නේ NAND එකක්. ඒ කියන්නේ මොකද්ද? 1 1 output විදිහට මෙහෙම input විදිහට දුන්නාම output විදිහට NAND එකේ එන්නේ බිඳුවක්. ඔන්න අපි දාගන්නවා මෙතනින් බිඳුවයි කියලා. C විදිහට යන්නේ බිඳුවක්. හරි ඒකත් හරි. දැන් මෙතන මේ ගේට් එකට ඉන්පුට් විදියට එන්නේ බිඳුවයි. හරිද? O ගේට් එකකට බිඳුවයි ඉන්පුට් කරපුවාම මොකද වෙන්නේ අපිට? බිඳුවක් තමයි output එක විදියට එන්නේ. හැබැයි මේ තියෙන්නේ නෝනේ. O ගේට් එකෙන් ආවේ බිඳුව නම් output එක විදියට එක එන්න ඕනේ. ඔන්න එක දාගත්තා. මේ බිඳුව ඒ විදියටම මෙතනට. එතකොට P වල බිඳුවයි Q වලට එකයි කියලා ඔයාලගේ MCQ එකේ උත්තරයක් තියෙන්න ඇති. ඒ උත්තරයට ගන්න වෙනවා. right? ඔන්න ඔහම තමයි අපේ logic gates වල ප්‍රශ්න ටික බැලන්ස් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් බලනවා programming වල ඔයාලා මොනවද වරද්ද ගන්න තැන් කියලා සහ tips ටිකකුයි tricks ටිකකුයි ඔයාලට ඊළඟ එකෙන් programming lesson එකට අදාළව බලන්න පුළුවන්.